මෝනින් ගයිස් ඔබද ගොඩක් කාලෙට පස්සේ වීඩියක් කෙනවා අද අපි යන්නේ පොරවගල දැන් අපි හරියට මෙන්න අපතලේ මේ ඉතින් මාරම ඊතලයි අප ගෙදරින් උදේ 7 මට්ටාගේ ආවේ අපි බණ්ඩාර ටවුන් එකට ආවා. දැන් බණ්ඩාර ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් වගේ තියෙනවා පොරවගලට. බණ්ඩාර ටවුන් එකෙන් දැන් අපි බදුල්ල පාරට දාන්න හදන්නේ. බණ්ඩාර ටවුන් එකේ ඉඳන් බදුල්ල පාර ටිකක් දුර යනකොට බණ්ඩාරට සෙන්ටරල් එකට යන පාර හම්බ වෙනවා. ඒ පාරට තමයි අපි දාන්නේ. I can hear the demons call when they do what they do. And now I feel like taking off, find a place with a view. The pain is never gonna stop if it's controlling you. I know that time can heal it. අපි ආරෙන්න ඕනේ තැනට ආවා ගයිස්. මෙතනින් තමයි උඩට යන්න ඕනේ. මේ තමයි බණ්ඩාර සෙන්ටරල් එකට යන පාර. With the view, the pain is never gonna stop if it's controlling you. I know that time can heal it all, I just gotta get through. Sometimes I feel like all is lost, but I know it's not true. I wanna put up all my walls, cause I'm not in the mood. But then I cut myself off from the rest of the room. I know that time can heal it all, if you're patient and soon. It can all be worth it, all the searching. Pain is never really permanent, but damn it hurts, man. I could feel all of the turbulence and it's concerning. I've been searching for a purpose, I hope it's worth it. This society is really trying me. Ain't no hide and seek, I hide to be far from anxiety. I need my space, I need my privacy. I need some silence, please, you're all too loud. You don't speak quietly, opinions violently thrown across every surface. It makes me nervous, is the world honestly burning? That's all I'm learning. Hope that we can make a turn and start reversing all our minds and put the work in. We got some work, man. මෙතනින් ගයිස් දකුණට දාන්න ඕනේ. බණ්ඩාර සෙන්ටරල් එකට යන උඩ පාර. මෙතෙන් ඉඳලා ටිකක් දුර යනකොට හම්බ වෙනවා කවුන්සලර්. I can hear the demons call when they do what they do. And now I feel like taking off, find a place with a view. The pain is never gonna stop if it's controlling you. I know that
මේ පන්සලගෙන් පල්ලම් පාරක් තියෙනවා ඒකට තමයි අපි ගන්න ඕනේ. මේ තියෙන්නේ පන්නාරේට මහවල්පත පන්සල. ඔයා ගන්න අරම ලේසි බෝද්ධාව තියෙනවා. මෙතන ඉඳන් පොඩි දුරේ අපිට තමයි යන්න තියෙන්නේ. පාර නම් පොඩි ලොකු වාහන දෙයක් මනු කරගන්න අමාරුයි. තව මෙන්න ඔය වගේ කැටි තියෙනවා පරිස්සමෙන් එන්න ඕනේ. ඔන්න ගයිස් අපි ආවා පොරව ගලට. අපිට වාහන දාන්න තියෙන මෙන්න මෙතන. ඔය ඉස්සරහා පේන කවුන්ටර් එක. එතනින් තමයි අපි ටිකට් ගන්න ඕනේ. අපි ටිකට් ගත්ත යාළුවනේ එක්කෙනෙකුට රුපියල් 100ක් වගේ පොඩි ගාණක් තමයි මෙතනින් අය කරන්නේ. ඉස්සර මෙන්න වගේ ලස්සන ඇත්ත දෙන්නගේ එළිම දෙකක් තියෙනවා මාරම ලස්සනයි. මේ තියෙන view එක මාරම ලස්සනයි. මෙතනට ආවම මාරම නිදහසක් දැනෙන්නේ. මෙතන පෙනුව ඈත කඳු පාන්තියක් මාරම ලස්සනයි. ආසෙම මාර විදිහට පැහැදිලි. ඔයාලට වීඩියෝ කරන්න ෆොටෝ ගන්න කියාප තැන මාරම ලස්සනයි. මේ ඉන්න පුංචි යාළුවෙක් ඉන්නවා. පරෝගල එනවා නම් මම හිතන්නේ දෙම්බෙන එක තමයි ගොඩක් හොඳ. දවල් වෙනකොට අවස් වෙනකොට වාගෙන නිසා දෙට ලස්සන එකක් බලා ගන්න පුළුවන් සහ කට්ටියත් ගොඩක් කඩේ නිදහසේ ඉන්න පුළුවන්.
මේ උෂුරුම යන්න ඔක්කොම පාසුකම් මේ තියෙනවා. මම හිතන්නේ ගොඩක් වටිනවා ඒක. මෙතනින් පල්ලෙහාම මේ යන ලස්සනට මල් වල පේන මාර්ග ලස්සන. මෙතනට කුඹලවල පාසපුව පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අර ඈතින් උඩියට පේනවා මාර පාසයි. ඈත කඳු පන්තිය වෙල්ලේ ආයා. උඩියට ගෙවල් පේනවා. මාර ලස්සනයි. අවුව සැරට තිබ්බට මේට මාරම සීතලක් තියෙනවා. කිසිම මාංශයක් දැනෙන්නේ නැහැ. කෝච්චි පාරක් පේනවා මෙතනට. අද නම් කෝච්චියක් නැහැ මේ. අපි ගිහින් ඕන දවසක කට්ටිය ගොඩක් හැබැයි ඇවිල්ලා හිටියා. ඕන දවසක් නිසා. ඔන්න ඉතින් අපි බිලිවලට ආවා දැන්. දවල්ට කෑම කන්න. මෙන්න මේ හොටෙල් එකට ආවා. මාරම ලස්සන මේ හොටෙල් එක. අපි චානල්ස් එක උඩට කරේ මේ හොටෙල් එක කෑම මාරම ලස්සයි. එච්චර ලොකු ගානකුත් නෑ. ඔන්න ගයිස් අපි දැන් ඉදිරියට යනවා. මම ඉන්නේ වීඩියෝ එක හදනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න විතරයි ඉන්නේ.